ජීවිතේ විඳින්න පුළුවන් දෙයක් තමයි අපි මේ විඳවන්නේ. බලන්න මේ පරිසරයේ ලස්සන. මේ පරිසරයත් එක්ක ඉන්නකොට මොන තරම් සුවයක් දැනෙනවද? මේ පරිසරයේ තියෙන සුන්දරත්වය ඒක විඳින්න අපිට තේරෙන්නේ නැහැ. මේ සංස්කරණය වෙච්ච ලෝකෙක සංස්කරණය කියන එක අවබෝධ වෙනවා නම් මේ සංස්කරණය වෙච්ච දේවල් එතනම ඒ සංස්කාර කියන ඒවා සංස්කරණය වෙන සංකාර දැනුම ඒ පිළිබඳව අපි ඒ දැනුම කොහොමද ඒ දැනන ගත්ත දේ එතන මේ නොපවතින බව ඒ සංස්කරණය ඒ සංකාර කියන එක අපි අවබෝධ කළා නම් ඇත්තටම අපි ඒක ප්‍රඥාවෙන් හඳුනාගත්ත නම් මොනවද සංස්කාර කියන්නේ? සංස්කාර කියන්නේ මේ මොහොතේ ඇති වෙන සිතුවිලි සංස්කරණයක් දැනුමක් ඒවා එතනම කොයි වෙලාවකත් පවතින එතනම නැති වෙනවා කියන්නත් බෑ එතනම නිරෝධයමයි තියෙන්නේ ඇතිවීමයි නැතිවීමයි කියලා දෙක පාරකට වෙනව නෙවෙයි ඇතිවීම තුලම නැතිවීම සිද්ධ වෙමින් මේ මොහොතක්වත් පවතින්නේ නැති අතීතයක් අනාගතයක් වර්තමානයක් ගැන කතා කරන්න බැරි මේ ලස්සන මේ නිදහස් ස්වභාවය යමෙක් අවබෝධ කළා නම් ඉතින් සැනසීමත් ඊට වඩා මොනවාද සැනසීම නැත්තම් අපි හැමදාම අතීතයේ දෙයක් අරගෙන කල්පනා කරන අතීතෙවත් අනාගතෙවත් අපිට හිතෙන්නේ මෙතනම විතරයි අපිට ඒක කාලයකට දෙන්න බෑ කාලයක් තිබිලම නැහැ ඉතින් බලන්න කොච්චර සුන්දර මේ ස්වභාවය මේ මොහොත මේ පවතින ස්වභාවය ඒ ස්වභාවය අඳුරගන්න ඕනේ රාගය ද්වේෂය රාග දේශ කියලා දෙයක් හැම නැහැ කෙලෙස් නෑ එහෙම කෙලෙස් කියලා අපි කියන්නේම මේ අයිතියට අපිට මේ නැති දෙයක් අයිති කරගන්න එකට තමයි අපි මේ Nirodha නොදන්නකම නිසා Nirodha කියලා අපි කියමුකෝ එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා රාග දේශය මේ කෙලෙස් නෙවෙයි කෙලෙස් වෙන්නේ ඒකේ අයිතියට මොකද්ද සක්කාය දෘෂ්ටිය ඇයි අපි කියමුකෝ දැන් ඇයි අපි උපදින්නේ කියලා අපි උපදින්නේම ආසාව තණ්හාව නිසා ආසාව තණ්හාව ඇති වෙන්නේ ඇයි අවිද්‍යාව නිසා අවිද්‍යාව ඇති වෙන්නේ ඇයි අපි නොදන්නාකම නිසා මේ ස්වභාවය නොදන්නාකම නිසා මොකක් ගැනද නොදන්නාකම නොදන්නේ අපි මොනවද හට ගැනීම තුලම Nirodha අපි දන්නේ නැහැ මේ කිසි දෙයක් නොපවතින බව අපි දන්නේ නැහැ ඒක යමෙක් අවබෝධ කළා නම් මේ මොහොත අපිට බලන්නකෝ අපිට කිසි ප්‍රශ්නයක් තියෙනවද කියලා අවිද්‍යාව නිසා මේ චතුරාර්ය සත්‍ය නොදන්නාකම නිසා කියලා බුදුහාමුදුරෝ දේශනා කළා අපි මේ උපදින්නේ එතකොට බලන්න හට ගැනීම Nirodha දන්නවනම් මෙතන මොනපවතින බව අපි මේක දැක්කනම් මේක දැනුමකට ගන්න එපා මේක දකින්න ඕන දෙයක් මේකට අපිට දැනෙන දෙයක් දැනෙන තැනින් දැක්කනම් අපි ඇත්තෙම අපි අර සුවයටපත් වෙනවා මොකක් සුවයටද කෙනෙක්පත් වෙනව නෙවෙයි ඒ ප්‍රඥාවෙන් දකින විශ්වීය ස්වභාවයටපත් වෙනවා ඒ විශ්වීය ස්වභාවය තුල ඉන්නකොට ඇත්තටම සතෙක් පුජ්‍යලේ කරන්නේ නැති ඒ සුන්දර ස්වභාවය දැනෙන තැනින් අත්දකින්න පුළුවන් නම් ඒ මොහොත තුල පවතින ස්වභාවය එතනම අවබෝධ කරන්න පුළුවන් නම් නොපවතින බව. එහෙනම් චතුරාර්ය සත්‍ය නොදන්නාකම කිව්වේ ඒකනේ. එහෙනම් සක්කාය දිට්ඨිය නේද මේ අපේ තියෙන කෙලෙස් කියන්නේ? මමත්වේනේ. මමත්වය කියන්නේ මොකද්ද? මේ අයිතියට. අයිතිය කියන්නේ මොකද්ද? අපි මේ අපිට නොපවතින මේ දෙයක් ගැන අපි ස්ථිර කරගෙන ඒක අනිත්‍ය ස්වභාවය නොදකින නිසා ඒක ස්ථිර කරගෙන ඉන්න නිසා තමයි අපිට කෙලෙස් කියන්නේ. නැතුව රාගයේ කෙලෙස් නෙවෙයි, ද්වේෂයේ කෙලෙස් නෙවෙයි. ඒව ස්වභාවයන් නැතිුණ තැනම නැති වෙමින් ඒ ස්වභාවය අනිත්‍ය ස්වභාවයකටපත් වෙනවා. ඒක නොපවතින දෙයක්. එතකොට හිතන්නකෝ එහෙනම් දැන් අපිට තේරෙනවා මේක ඉතින් අපි දැනගන්න නම් හරි තව තියෙන ගොඩක් දේවල් මේ ගැන අසා දැනගන්න ගත යුතු දේවල්. අපි ටිකින් ටික කතා කරමු.
ඒක හිත කතා කරන දෙයක් නෙවෙයි මේක මට මෙහෙම කියවෙන දෙයක්. ඒක නිසා මේ ටිකක් අපහසුයි මෙහෙම කියන්න. කැමතියි ඒ වුණාට පොඩ්ඩක් මේ දැනගත්ත දේ මේ දැකපු දේ ගැන අනිත් ඉන්න අයටත් පැහැදිලි කරලා දෙන්න. ඒ නිසා මම මේ චුට්ටක් කතා කළා. මේ අපි නැවත හමු වෙමු.